Dennis, breakfast is ready. Dennis? අම්මේ අද මට කකා ඉන්න වෙලාවක් නෑ. කරන්න වැඩ ගොඩ ගිහිලා. මොනවා කරන්නද ඉතින්? ඉව්වනම් කන්නත් එපයි නැත්තම් තරහ එනවනේ. මොකද පුතේ මේ තාත්තගේ දුමක් ඇඳගෙන? මමත් දැන් ලොකු මිනිහෙක් නේ. ඇත්තද? මේ තියෙන්නේ. ඔන්න ආයි පෙට්‍රල් වලයි ඩීසල් වලයි ගාන ඉහළ ගිහිල්ලාලු. මන් දන්නවා පුතා ලොකු වෙන ගොඩක් ආසාවෙන් ඉන්නේ කියලා. හැබැයි ඉතින් තාත්තගේ දුමක් ඇඳගත්තයි කියලා නම් ඉතින් ඉක්මනට ලොකු වෙන්නේ ඈ? එහෙනම් මොකද කරන්න ඕන? ඔයාට දැම්මෝ තේරෙන්නේ නෑ පුතේ. ඔයා තාම මගේ චූටි පැටියනේ. දැන් කැම කන්න. මොකද වැඩේ සාර්ථකද? කිසිම සාර්ථකත්වයක් නෑ. හරියන්නේ නෑ. මම කියන්නද? අපි ගිහිල්ලා විල්සන් මාමගෙන් අහමු මොකද කරන්න ඕන කියලා. විල්සන් මාමා නම් දන්නෝ ඇති නේද? විල්සන් මාමා ලොකු මිනිස්සුලා ගොඩක් කල්නේ. කොහොමද නැන්දේ? මාමා ගෙදර ඉන්නවද? දවසකින් දැක්කේ නැති නිසා බලන්න යා. එන්නේ නැතුලට විශ්වාස වෙන්නකෝ. මං ඕගොල්ලන්ට මාමගේ තරුණ කාලේ පින්තූර ටිකක් පේනවා. නෑ නැන්දේ. මාමා නිකන් ඒ දවස්වල නළුවා වගේ ඉන්නේ නැති නේද? නැතුව. ඉස්සර හැමදාම හැන්දෑවට මමයි ඇවිදින්න යනවා. අර යෝධයා ඇවිල්ලා මොකටද දන්නේ ඕනේ? ඇයි මොකද? පොඩ්ඩක් ඉන්න පුතේ බත රොස්සෙනවා වගේ සුවඳක් එනවා මංගෙන් පොඩ්ඩක් බලලා එන්න. පව් වැඩේ යන්නේ වින්සන් මාමට බත් කන්න වෙන්නේ නෑ රොස්සුනොත් එහෙම. ඕකේ අමුතුවෙන් රොස්සන්න දෙයක් නෑ පොඩ්ඩ. ඕක හැමදාම රොස්සලා. බලන් ඉඳලා බෑ. අපි යන්. වින්සන් මාමේ දැක්ක නේද? රවුල කප ඉඳලා තින්නේ. අපි එනවා දැකලා විල්සන් මාමා පැනලා ගිහිල්ලා. පොඩ්ඩ අපි වැඩක් දෙමුද? හරි වැඩේ පොඩ්ඩ මේක නවතින්න දිගට යනවා. බලන් ඉන්නේ මොනාරි දෙයක් කරනවද පොඩ්ඩ? කොයිද මට මොකෝ පේන්නේ නෑනේ. මට ඔය යෝධයොත් එක්ක කතා කර ඉන්න වෙලාවක් නෑ නෝනේ. මට කුරුල්ලන්ගේ ෆොටෝ ටිකක් ගන්න යන්න තියෙනවා. තේරෙන්නේ නැද්ද? මොකක් හරි වැඩක් දීලා වගේ. දඟයෝ. පොඩ්ඩෝ ලොකු මුලියෙක් වෙන්න මොනවද කරන්න ඕන කියලා දන්නවද? මොකද? පුළුවන් තරම් වයසට යනකම් පණ බේර ගන්න එක. මොකද අනේ ඔය දෙන්න උතෙන්ට වෙලා කරන්නේ හොරින් කිහිල් කැන්වත් කපන්න ගියාද? නෑ මම මේ හොරෙන් පොල් කඩන්න කියලා ගියා. කතා කරලා වැඩක් නෑ. අන්න පොඩ්ඩෝ පස්සෙන් දුවමු. මට නම් පේන්නේ කකුල් දෙක ගෙවිලා පොඩි වෙන එක විතරයි වෙන්නේ. ලොකු වෙන පාටක් නෑනේ. ලැජ්ජ නැද්ද කෙල්ල පස්සේ දුවන්න? මේ බලන්න පොඩ්ඩෝ. අපි කොල්ල පස්සෙන් දිව්වා. කෙල්ල පස්සෙනුත් දිව්වා. දැන් දුවන්නේ කාගේ පස්සෙන්ද? ඕකනේ කියන්නේ. පිරිමින්ගේ තලයක් තරම් ඔළුවක් තිබුණට අලයක් තරම්වත් මොලයක් නෑනේ. මේ ඔයාලා මට වීලු කන්නෙන්න එපා. මට තලාග්ගියෝ තලි වසයි. අන්න හරි. මේ අහන්න. පිරිමින්ට කරන්න පුළුවන් දේ වලින් භාගයක්වත් ගෑනු අයට කරන්න බෑ. ඒගොල්ලෝ බය වුණා නේද? අපි යම් පොඩ්ඩක් ගිහින් අයිස්ක්‍රීම් පාරක් දාන්න. බලමුකෝ කාටද කරන්න පුළුවන් කාටද කරන්න බැරි කියලා. චීනා අපි ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ පිරිමින්ට වගේම ගෑනුන්ටත් ඕන වැඩක් කරන්න පුළුවන් කියලා. ඔය පඬිතු දෙන්නට හොඳ පාඩමක් උගන්වන්න. ඕගොල්ලෝ මොනවද මෙහෙ කරන්නේ? පිරිමින්ට කරන්න පුළුවන් ඕන දෙයක් ගෑනුන්ටත් කරන්න පුළුවන්. මේගොල්ලෝ අපි මල්ලි එළියට දාමු. මේගොල්ලෝ අපේ තීන්ත හොලකම් කළලා. ඕන්නේ නෑ පොඩ්ඩෝ. මට පේන්නේ ගෑනු පක්ෂයත් පිරිමි පක්ෂය වගේම දක්ෂයි. මට ඔයා ගැන ආඩම්බරයි මෙයා. දෙන්නකො මට හාස්‍ය. අනේ තංගියෝ මට නිකන් මොකද්ද වගේ කමක් නැද්ද දුන්නට? ඉතින් දෙන්නකො අනේ හාස්‍ය. ඔයා ඇත්තටම කියනවා නම් දෙන්න. ඔන්න ගන්න.
තංග කරපු වැඩේ තේරුම කරොත් කරන්නේ ඔය වගේ මෝඩ වැඩක්ම තමයි. චීනා ඔය හැලකින්බොත් එක්ක ඉන්න නැතුව එන්න මෙහාට. මං යනවා. දැක්කනේ ගෑනුන්ට කරන්න බැරි වැඩ පිරිමින්ට කරන්න පුළුවන් කියලා. ඔයා එහෙනම් මාග්‍රට්ට තත්ත්වයක් දුන්නේ. එයා ගිහිල්ලා තාත්තට කියයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ඉතින් ගුටි කන්න තමයි වෙන්නේ. මයිකල් ඔයා මොකටද කලින්? හරි වැඩේනේ මේරි වෙලා තින්නේ. අපේ ඔෆිස් එකේ වැඩකට මට අද රැට කැලේ නවතින්න වෙලා. තව ටිකකින් මම පිටත් වෙන්න ඕනේ. තනියම? නෑ කූඩාරුම ගහන්න මාත් එක්ක තව කෙනෙක් ඔෆිස් එකෙන් යවනවා කිව්වා. තාත්තේ මාග්‍රට් කියන්නේ බොරු. මං ඉතින් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. කවුද? ඉන්න මං බලන්නම්. ආයිබෝන් මයිකල් මහත්තයා. කොම්පැනිෙන් වල කැලේට ගියාම කූඩාරම් ගහන්න වල තින්නේ මම. ඇති අයියෝ. මේ ගමන එච්චර ලේසි නෑ මහත්තයා. කැලේ යනවා නම් හොඳට හයිහත්තිය තියෙනවා. නැත්තම් සතුන්ට හුලම් මැරෙන්න වෙන්නේ. දැන් එනම් අපි යමුද මහත්තයා? මං මහත්තයා කැලේට රින්ග ගම්මු. අපේ මහත්තයාට මේ බඩු බර ඇති. මං දෙන්නම් පොඩි සපෝට් එකක්. ඉක්මන් කරලා යන් නැත්තම් තනිය පාරට එයි. එහෙම නේද? අනේ බලාගෙන මයිකල් ඔයා කොහොම හරි හෙට උදේට එනව නේද? ඔයා බය වෙන්න එපා නෝනේ. අතප්පයන් නැතුව හරි මහත්තයා වෙට අරන් එන්නම්. දැක්කද? කොහොමද පොඩ්ඩෝ අපේ තාත්තව එක්කන් ගන්න ආපු හාදයාගේ ඇඟේ හැටි. ලොකු මිනිහෙක් වෙන්න නම් අපිට කැලේට යන්න වෙනවා. විල්සන් මාමයි තාත්තයි දෙන්නම කැලේට ගියා. බලන් ඉන්න නැතුව අපිත් යන්. මම නම් කලවලට උනම බයයිනේ. අයියෝ කරුවලට බය පොඩි අය. දැන් අපි ලොකු මිනිස්සුනේ යන්. ඔයාට ඇහුණද මාග්‍රට්? අර දෙන්න කැලේට යන්නේ. බලන්නකෝ චීනා ඔය පඬිතෝ දෙන්න බය නැතුව ගියාට ආයේ බය වෙලා මෙහාට එන හැටි අපිත් යන්. මන් දන්නෝ කැලේ ගැන. කැලේ භයානක තත්තු ඉන්නේ. ගෙම්බෝ ඉන්නෝ, හැකරැල්ලෝ ඉන්නෝ, කොස්සට මීයෝ ඉන්නෝ. මේ ඔය මීයන්ගේ මට වැඩක් නැහැ. මේ ඔයාට මං එකක් කියන්නම්. ඔයා එනවනම් එන්න නැත්නම් යන්න. ඔන්න අපිත් කැලේට යන්න ලෑස්ති. මේගොල්ලන්ට අපි පෙන්නමු චීනා පිරිමින්ට කරන්න පුළුවන් වැඩ අපිටත් කරන්න පුළුවන් කියලා. එනවා. පරදින්න බෑ. පොඩ්ඩෝ පරදින්න බෑ. පෙරදුනොත් අපිට වස ලැජ්ජාව වෙන්නේ. පරදින්න බෑ. ඒක නේන්නම් පරදින්න බෑ. එන්න අපි ඒගොල්ලන්ට ඉස්සෙල්ලා යන්. මේක නම් පුදුම වණයක්. අම්මෝ. දොයන් ඉඳලා හරියන්නේ නෑ. නැගිටලා ගිහින් වැඩ පටන් ගමු. හෙට උදේ ජේ.ආර් ස්පැනර් එනවා අපි වැඩ කරලාද බලන්න. ස්පැනර් මොනවා? අර ලෝක ප්‍රසිද්ධ ඉංජිනේරුවා මෙහාට එනවා. අපේ වැඩ බලන්න. මං කිව්වනේ සරයක් මෙන්න මේ බඩු ටික අල්ලගන්න හෙට උදේ වෙනකොට වැඩ ටික කරලා තියෙන්න ඕනේ. නැත්නම් තමයි බැනුම් අහන්න වෙන්නේ. ඔන්න මං නොකියුවයි කියන්නේ. මේ තැන්නේ දකුණු පැත්තේ ඩයිනමයිට් හයි කරලා තියෙන්නේ. සෙල්ලමට කඳු නගින්න දියලි බලන්නෙම මේ පැත්තේ යන්න එපා. මගේ වැඩ හමාරයි. එහෙනම් මං යනවා. එන්නම් කොහෙනද? අපි අන්තන්තනට ආවා. කොමාරි කුරුල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගෙන මේ සැරේ සම්මානෙ ගන්න ඕන. ඔව්. හලෝ විල්සන් මාමේ කොහමද? ආපෝ දංගයා මෙහෙටත් ආවද? දැන් ඉතින් මගේ වැඩ ටික කරගන්න හම්බෙන්නේ නෑ නේ. විල්සන් මාමේ මෙන්න. උඹෙල්ලෙන් නැතු ඉන්න මයි පුතේ ඔය කුරුල්ලගේ ෆොටෝ එකක් ගත්තොත් සම්මානේ මට ෂුවර්. පුතේ ඔක දෙන්න පුතේ මෙහාට. දෙන්න පුතේ දෙන්න. අන්නාරි. බංගයා අයියෝ වගේ සම්මානේ මට නැති කරා. මං යනවා ඔයගොල්ලෝ හැබෙන්න මගේ පිටිපස්සෙන් මං කොහොම හරි අර කුරුල්ලගේ ෆොටෝ එකක් අරගෙන සම්මානේ ගන්නවමයි. එන්න එහෙම නෑ. මං කියන්නේ චීනා අපි විල්සන් මාමාගේ පස්සෙන් යන්න නැතුව මෙතන ඉඳගෙන ලස්සන සෙල්ලම් ගියක් දාමු. ඔන්න මං කට්ටියටම තේ හැදුවා. තනගමු.
අල්ලගමු. මම පෙන්නන්නම් ස්පැනර්ට මේ මයිකල් කියන්නේ කවුද කියලා. එයා එනකොට මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා තියෙනවා. දෙයනේ මේ විල්සන් නේ කොහෙද යන්නේ ගොඩක් වගේ. මං කුරුල්ලන්ගේ ෆොටෝ ටිකක් අරගෙන සම්මානයක් ගන්න කියලා හිතාගෙන කැලේට ආවේ. කොහෙද ඔයාගේ දඟ මුකුත් කරන්න දෙන්නේ නෑ නේ මට. අපේ පුතා නැතුව මගේ පුතායයි හොඳට හැරලා බලන්න මං කැලේ ඇවිදලා මේ සපත්තුවක් ගෙවිලා ඔන්න බලන්නකෝ. දෙයනේ කියලා මම මොකක් හරි හොඳ වැඩක් කරන්න ගත්තොත් තාත්තයි පුතයි දෙන්නම මගේ පස්සෙන් එනවා. මට කිසි දෙයක් කරගන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඊර්ෂ්‍යාකාරයෝ. මට ඉන්න දෙනවා. හරි විල්සන් ගණන් ගන්න එපා පොඩි උන් ඔහම තමයි. කෝ ඉන්න බලන්න මං ගෙදරට කෝල් එකක් දීලා. ඕම ඉන්නකෝ. හලෝ මේරි මම මේ මයිකල් කතා කරන්නේ. මම දැන් හොඳට සනීපෙන් කැලේ මැද්ද ඉන්නවා. මේ ළඟම ඉන්නවා විල්සනුත්. අර ආපු මනුස්සයා ගියා. ළමයි තමයි පේන්නේ නැත්තේ. තාත්තේ අපි මෙහෙ. දැන් නම් පේන්නේ ඉන්නවා. අපි අද රැට මෙහෙ නවතින්නයි ඉන්නේ. පස්සේ කතා කරන්නම්කෝ. කොහෙන්ද ඔක මෙහාට? අනේ අපි නෝනාට කියන්න ඉක්මනට ඇවිල්ලා මාව බේර ගන්න කියලා. පොඩ්ඩක් ඉන්න. කොහමද අම්මේ? කිරා එහෙම ඉන්නවද? මතක් කරා කියන්න. හලෝ මදේ ඔය කලේ වැඩ කතා කරලත් ඉවරයි. අනේ අපි ලැජි නැතුව අඬ නැති බලාගෙන යනකොට පිරිමි දන්නේ අනන්ද විතරයි. ඒයි මයිකල් මගේ පිටේ මොනවා හරි ගිහිල්ලා කුඩල්ලොත් දන්නේ නැහැ. කොදිමියොත් දන්නේ නැහැ. මට මං ඉන්න බෑ කහනවා ඇවිල්ලා පොඩ්ඩක් බලනවාකෝ. අනේ මේ පොඩ්ඩක් ඔය ටික ඔක අතල්ලා පොඩ්ඩක් බලලා මම පිට කහනවා ඉන්න බෑ දෙයනේ. මයිකල් අනේ මයිකල් බලන්න මයිකල් අනේ ඔක වන්දිලා හරියන්නේ නැහැ. දිවි මේ වෙලාවේ පිස්සු නටන්න එපා. ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. හරි ප්‍රශ්නයක් නැහැ. අපි ළමයි ගැන හිතලා වැඩ කරන්න ඕන මයිකල්. මේ මයිකල් මට නම් දැන් යකෙක් කන්න බඩගිනී පුතෝ. මට නම් බෑ ඔන්න ඔය කොළ කෑලි වල බෙදාගෙන එහෙම කෑම කන්න. ෂා හරි ෂෝ පුතා. ඔයාලා කට්ටිය එකතු වෙලාද මේව හැදුවේ? ඔව්. දැන් ඕගලන්ට තියෙන්නේ අන්න අරක පත්තු කරන්න විතරයි. අපි දෙන්න කෑම වේලා දෙන්න. මොකද පිරිමි දන්නව කෑම යන්නවත්. කෑම මයිකල් අර තියෙන්නේ කෑම එන්නකෝ කන්න. අම්මේ මම බයේ හිටියේ. දැන් නම් විශ්වාසයෙන් මේ උගල වැඩ කරනවා කියලා. පුතේ කන දෙයක් මටත් ඉතුරු කරලා කන්න පුතේ. රන් පාටයි කඩදෙයා රෝසෝතමනි පෙනීලා කියා. හරි. දැන් ඉතින් කට්ටිය ගිහිල්ලා අරහෙන් නිදා ගන්න ඕනේ. පිරිමි ළමයි එක කුඩාරමක ගෑනු ළමයි අනිත් එක. හරිනේ? Good night. Good night. කරන්න දෙයක් නැහැ විදි අපිට එළිය තමයි දොයිය ගන්න වෙන්නේ. ඔයාගේ පුතා අර කුරුල්ලව එළෙවි නැත්තම් සම්මානෙත් අරගෙන. පොඩි ළමයි එහෙම තමයි වෙන්නේ. අනේ ඔයාගේ පුතා තොත්ත බබානේ. ගණන් ගන්න එපා. ඔයාගේ පුතා මාව පළට වට්ටලා මගේ කොන්දක් ගැදුවා. අනේ ඇත්තමයි පුතාගේ වැඩ හින්දා මට සමුසෙත් එක්කයි කේන්ති යන්නේ. සම්මානේ නැහැ උඩටම ඇවිල්ලා දෙන දෙයියෝ දෙනවා. හෙල්ලෙන්න එපා විල්සන් මාමේ. ඔන්න ඔයාගේ සම්මානේ නැහැ උඩ. හරි මොකද ඇහ කඩාගෙන යන එලියක් ආවේ? මෙහාට දෙනවා අවක ෆොටෝ එකක්වත් ගන්න තේරෙන්නේ නැද්ද ඔයා මෙයාට? මම මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් මැද්දට බලලා වැඩේ අවුල් කරනවා. මේ සැරෙත් මගේ සම්මානය ඉවරයි. කෑ ගහන්න එපා. මේ තියෙන හොඳ ෆොටෝ එකක්. ඕක ගිහලා හයි කරන්න සත්තුවත් ඔන්න මං හොඳින් කියන්නේ මේ සැරේ නම් මගේ පස්සෙන් එන්න එපා. මං සම්මානය ගන්නවා. මේ කුර ලෝකෙන් මිදලා මම යනවා මගේ රත්තරන් කුරුල්ලව හොයාගෙන. ඔය වයසක මනුස්සයට ඉන්න දෙන්න පුතේ. මම මුකුත් කරේ නෑ තාත්තේ. අර කුරුල්ලව දැකපු සන්තෝෂෙටයි විල්සන් මාමා කෑ ගැහුවේ. එහෙනම් කමක් නැහැ. කට්ටිය එක නැගිටින්න අපිට වැඩ කරන්න තියෙනවා. තාත්තේ අපි දැන් එක දවසක් කැලේ හිටියනේ. ඉතින් අපි ලොකු මිනිස්සු නේද? අනේ යනවා නිකන් යන්න.
ඕවත් වැඩද දඟයෝ? පුතේ ඔච්චර කලබල වෙලා ලොකු මිනිහෙක් වෙන්න බෑනේ. එහෙම බෑ. මට ඉක්මනට කොහොම හරි ලොකු මිනිහෙක් වෙන්න ඕන. මං කැමති නෑ කවුරුත් මාව බලා ගන්න එනවට. අර විල්සන් මාමා වගේ මට ෆොටෝ ගන්නත් ඕන. මං ෆොටෝ එකක් ගත්තනේ. මට තාත්තගේ ටයි එක දාලා වැඩට යන්නත් ඕන. ලොකු වුණාම බැරියයි පුතේ ඒවා කරන්න. ඔන්න පුතේ අද දවසේ මට කරන්න ගොඩාරියක් වැඩ තියෙනවා. ඒවා ටික කළේ නැත්නම් අර ස්පැනර් ඇවිල්ලා මට ඉන්න දෙන එකක් නෑ. ඒ හින්දා ඒ ටික ඉවර කරන්න ඕනේ. එහෙනම් මන් දැන් යනවා. ඔයගොල්ලෝ කොහේවත් යන්නේ නැතුව හොඳට පරිස්සමෙන් ඉන්න ඕනේ. විල්සන් මාමාව දැක්කොත් එහෙම නෑ විල්සන් නෑ. හා. දැන් මොකද කරන්නේ? මං කියන්නම් වැඩක්. අපි අද දවසම සෙල්ලම් කරමු. ඉස්සෙල්ලා අපි නාමු. ඊට පස්සේ ගිහින් අපි පීනමු. අන්තිමට අපි දවල්ට ගන්න මාළු අල්ලගෙන එමු. ජීනා අපි ගිහලා ලස්සන මල් ටිකක් කඩාගෙන එමු කෑම මේසෙන් තියන්න. අප්පෝ ඕවා කවුද කරන්නේ? ඕවා ගෑනු කරන වැඩනේ. ඒවා හරියන්නේ නැහැ. මට නම් ඔයාගේ ලොකු ලොකු කතා අහලා එපා වෙලා තියෙන්නේ. මටත් එහෙමයි. අපි මේ බක පඬිතු දෙන්න දාලා යමුවනේ යන්න. ඒ දෙන්න ඔන්න ඔහෙ දඩේමක් කරගෙන හිටපු ආවේ. කමක් නෑ නේද එහෙම කරාට? පොඩ්ඩෝ මේ බලන්න. විල්සන් මාමාගේ කැමරාව මෙව්ව එක දාලා ගිහිල්ලා. අපි ඒක ගිහින් එයාට දීලා එමු. තාත්තා කිව්වා නේද යාට කලබල කරන්න එපා කියලා. කරදරයක් නෙවෙයි පොඩ්ඩෝ. අපි මේ එයාට උදව්වක් කරන්නනේ යන්නේ. එයාත් සතුටු වෙයි. විල්සන් මාමේ. මේ වැඩේ මට කරගන්න දෙන්නේ නැද්ද ළමයෝ? ආයෙත් ආවද මගේ පිටිපස්සෙන්? විල්සන් මාමේ. ඇයි? පොඩි බඩුවක් දෙන්න ආවේ. නාව මගේ කුරුල්ලා. පුතේ කෑ ගන්න එපා. මාමේ මේක. අන්න ඉන්නවා වගේ නැත්නම් කුරුල්ලා. කොහොම ඉන්න කතියෝ පොඩ්ඩක් hina වෙන්න. hina වෙන්න. බුකෝගෙන ඉන්න එපා hina වෙන්න. මේක ආඩාරි. චොක්ක. විල්සන් මාමේ මේක එපාද? පොඩ්ඩක් ඉන්න ළමයෝ කෑනකෝ මේ වැඩේ ඉවරයක් කරගන්නකන්. විල්සන් මාමේ ඕක නම් ඔබන්න එපා. මොත්තම ඔබන්න නැතුව කොහොමද ළමයෝ පින්තූරයක් ගන්නෙ? ඔය ළමයාගේ මොලේ හොඳ නැද්ද? ඈ? පොඩ්ඩෝ විල්සන් මාමා වැඩේ දෙයි වගේ. ඔන්න හරි. ප්ලාස්ටිනේ. විලි එපා. ගත්තා. මොකද මේ ලයිට් එක පත් වෙන්නේ නැත්තේ? මොකක් හරි වැඩක් පටන් ගත්තොත් අවුලක් නේ. ඕක නෙමෙයි ඔබන්න ඕන ස්විච් එක. මෙන්න. බය වෙන්න එපා. අර කන්දේ හයි කරලා තිබිච්ච ඩයිනමයිට් වගේ පිපුරුවේ. සද්දේ දුමයි විතරයි විලි ගණන් ගන්න එපා. පොඩ්ඩෝ දැන් බලාගෙන ඇද්දි ලොකු මිනිස්සුත් පොඩි අය කරන වැඩනේ කරන්නේ. මට නම් ඊට වඩා අයියෙන් දුවන්න බෑ. විලි මෙන්න මේ හරිය තමයි අපි වේල්ල හදන්න කියලා හිතාගෙන හිටියේ. ඔය වේල්ල හදන්න ඉස්සෙල්ලා අපිට ගෙදර යන විදියක් හොයාගන්න මයිකල්. අපි අනේ දුවේ අපෝ කොහොම හරි බේර ගන්න දුවේ. බය වෙන්න එපා මාමේ. ඔයාලව බේර ගන්න අර ඉංජිනේරුවා එනවා. අනේ මහත්තයාට ඉක්මනට එන්න කියන්න. මහත්තයා නෙමෙයි නෝනා. ගෑනු කෙනෙක්නේ. මං හිතුවේ එයා පිරිමි කෙනෙක් කියලා. ඔව් මගේ පුතේ සමහර ගැහණු ඉන්නවා පිරිමින්ට වඩා ගොඩාක් දක්ෂයි. බය වෙන්න එපා මම තමයි ස්පැනර්. ඔයා නේද මයිකල්? පරිස්සමට ඔය ලණු අල්ලගෙන හිමීට ඕක දිගේ එන්න. මටයි අපිට වෙච්ච දේ නේද දඟයෝ. අන්තිමේදී ඉතින් අපිට ගෑනු කෙනෙක්ගේ ලණුවේ අන්ත වුණානේ. කෑනගෝ යම් පොඩ්ඩෝ. විල්සන් මාමේ ගොඩට ගියාම ඉක්මනට දුවලා යන්. නැත්තම් වස ලැජ්ජාවනේ. මොකක්ද? කෝ අත දෙන්න. අයියෝ
මොකද්ද මේ වුනේ මම ඊට පස්සේ මේ දැන් ඉන්නේ පැත්ත පළාතක ඉන්නේ නෑ මම යනවා යන්න මගේ ගෙදර කවුරුත් ඒ මගේ පස්සෙන් එන්න මකෝ පාර පොඩ්ඩ මේ අහන්න මට නම් හිතෙන්නේ ලොකු නොවි මෙහෙමම ඉන්න තරමට හොඳයි කියලා. ඒකනම් අත්ත වෙලාවකට මටත් එහෙම හිතෙනවා. මේකනේ පොඩි උනාම වාසි ගොඩක් තියෙනවා. අම්මා රෙදි ටික හොදලා දෙනවා. තාත්තා කන්න බොන්න ගෙනත් දෙනවා. ඉතින් දැක්කද? අපිට කරන්න තියෙන්නේ තාත්තා ගෙනත් දෙන දේ හොඳට කාලා බීලා කිසිම වැඩක් නොකර නිදාගන්න එකයි. පොඩ්ඩෝ අර විල්සන් මාමා කොහෙද යන්නේ? අනේ මං නම් ඕක උඩට නගින්නේ නැහැ. බැනිදෝ ඩාන්සිපේ තමෝ සම්මානේ අත ළඟටම ඇවිල්ලා ඉන්නේ. මෙන්න බැජේ පොඩ්ඩක්. හොඳ වෙලාවට විල්සන් මාමා අහුනේ පොඩ්ඩෝ. නැත්තම් අර දෙන්න අහුණා නම් අපේ ඉඳලා ඉවරයි. ඕ බංගය බලාගෙන කෙනා ඇවිල්ලා. ඕ ඇග්නස් මේ මොකද මේ? ගිය සැරේ දඟයා බලා ගන්න ඇවිල්ලා මට සිද්ධ වෙච්ච දේ මතකයිනේ. මේ සැරේ කෝකටත් සූදානම් ශරීරේ කියලා මං ආවේ. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසගන්න එපාය. පුතා එන්නකෝ. ඔන්න එනවා සුපර්මෑන්. පුතේ මම පුතා නෙවෙයි. මම සුපර්මෑන්. අලුත් දේවල් හොයාගෙන මම මේ මුළු ලෝකේ වටේම පියාඹාගෙන යනවා. ඔයාට පිස්සුද පුතා කලිසම් කොටයක් ඔළුව දාගෙන හැමතැනම ඇවිදින්න යන්න? අනේ අම්මේ. අනේ ඔය කලිසම් කොටයක් නෙමෙයි. ඔය සුපර්මෑන්ගේ ඔළුවේ තියෙන තොප්පියනේ. කොහමද අපේ සුපර්මෑන්? එහෙනම් මං සුපර්මෑන්ගේ තොණ්ඩුව දාලා බලන්නද? ඔකනේ පුතා කියන්නේ නොදන්න දේවල් කරන්න ගිහලා වරගෙන අහගන්න එපායි කියලා. දගන්න නැතු ඉන්න මං යනවා ඇග්නස්. දඟයෝ මොකද කරන්නේ? බලන්නකෝ මේගොල්ලන්ට කොච්චර කිව්වත් තාන්නේ නැහනේ. මං දඟයා නෙවෙයි. මං සුපර්මෑන්. දඟයෝ ඔයා කොහෙද ඉන්නේ ඈ? ඔන්න එනවා සුපර්මෑන්. ඊට ඇග්නස් අර වගේ ඇඳුමක් ඇඳගෙන හිටියේ. හරියන්නේ නැහැ කිරෝ. අම්මට කෝල් එකක් දීලා බලමු. ඇග්නස් කතා කරන්නේ නැහැ. හලෝ අම්මේ. ඔව්. අම්මේ ඇග්නස් එච්චර අමාරු වෙන එකක් නෑ නේද? නෑ එයාගේ මුකුත් කැඩිලා බින්දිලා නෑ. දොස්තරවරු කිව්වා එයාට එච්චර අමාරුවක් නැහැ කියලා. කොමේරි මගේ නාවික ඇඳුම? ඒක මම ලොන්ඩනයට යවුවා. අයියෝ එයා මනස කලම්බන වැඩනේ කරන්නේ. හෙට මම නාවික හමුදාවේ ස්වේච්ඡා සේවයට යන්න තියෙනවා. ඉතින් ඔයායක දැන්ද කියන්නේ? අම්මේ මයි කිරේ දත් මැදලා මූණ හේදුවා. දත් මදින්න කිරාට කොහෙන්ද බ්‍රෂ් එක? එයාට මං ඔයාගේ බ්‍රෂ් එක දුන්නා. මොනවා? මගේ බ්‍රෂ් එකකින් කිරාගේ දත් මැද්දා? අනේ පිස්සුද ඔයාට? එයා නම් මදින්න කැමති උනේ නෑ. අනේ මන්දා. ගිහින් නිදා ගන්න පුතා. මයිකල් ඉස්සරහ දොර හොඳට වහන්න. අර හොරාව තාමත් අල්ලගෙන නැහැ. අපි කොහොම හරි ආව අල්ලගමු. සුපර්මෑන් නුයි සුපර් තාත්තයි. ඒක කරන්න බෑ පුතා. ඇයි බැරි? කො මගේ නාවික ඇඳුම. ඒක ගෙදර නෑනේ පුතේ. අපි දෙන්න අර තොණ්ඩුව දාන්න පුරුදුනොත් ඔය හොරාව ලේසියෙන් අල්ලගන්න පුළුවන්. පුතේ ඔයා හිතනවද මට ඒක කරන්න පුළුවන් වෙයි කියලා? ඔව් තාත්තේ. ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් නේ. ඔයාට කාර් හදන්න පුළුවන්, නත්තල් ගස් හදන්නත් පුළුවන්. එතකොට උයන්නත් පුළුවන්. ඇයි බැරිද? නිදා ගන්න මගේ සුපර්මෑන්. good night සුපර් තාත්ති. පොඩ්ඩෝ මම මේ දඟයා ඉක්මනට එන්න. පොඩ්ඩෝ ඔයා කොහෙද?
පොඩ්ඩ මොකද්ද ඔය ගහන්න කරන්නේ? අයියෝ එවුලන්නේ. මම ඇඳ සෝද තෝද ඉන්න දමන්නේ ආවේ. හරි අපිට දැන් තියෙන්නේ අර හොරාවල්ල ගන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අපි දෙන්න නිකම්ම ජනප්‍රිය වෙයි. මන් දිනවන්නේ අපිට ඕනේ තැලෙන දේවල්. හරි. විලි කොක්කයි කැමරාවයි දතිරෝද ටිකයි. හරි වැඩේ පටන් ගමු. දැන් වහපු හාඩ්‍යාර එකක් වගේ නිකන් ගියෝ මේක වැඩ කොලයි. ඇයි මම මෝඩෙක් කියලා හිතුවද? බය වෙන්න එපා. හොරා හොරෙන් අඩිය තියලා යනකොට මේකට අහු වෙනවා. අපි දැන් පැත්තකට වෙලා ඉමු. මයිකල් ඉක්මනට නැගිටින්නකෝ. එළිය සද්දයක් ඇහුණා. ඈ එහෙනම් අර හොරා ඇවිල්ලා ඇති. විලි මොකද්ද සද්දේ? අහන්න දෙයක් නෑ. අර දඟේ අවත්තර පැනලා ඇති. මෙතන බොරුවට කෑ ගහනවා. කොච්චර වුණත් ඔයා යාට ආදරේ නේද විලි? ඕ නෑ මම මේ යන්න හදන්නේ දඟයා මගේ රෝස පාර්ටියට මොනවා හරි කළාද කියලා බලලා ඉන්න. මේ ළමයා ඇත්තට මට නිදිය ගන්නවත් දැන් නම් ඉතින් ඔහෙට විතර නෙමෙයි මටත් හෙල්ලෙන්න විදියක් නැහැ. ඉමු දෙන්නත් එක්ක කොහොමද? ඔයා නම් නියමයි තාත්තේ. කොහොම හරි කරලා හොරාව අල්ලගත්තා එනං. හැබැයි තාත්තේ ඔයාට එක දෙයක් නම් කියන්න ඕන. ආයි අම්මගේ ඇඳුම් ඇඳගෙන එහෙම එළියට බහින්න එපා. ඔන්න විල්සන් මාමේ අපේ තාත්තා අර හොරාව අල්ලගෙන බල ඉන්න නැතුව ඉක්මනට යන්. මොකද හොරු අල්ලගත්ත නිසා විල්සන් නන්ද තේ හදලා ඇති. මටත් හරි බඩගිනි. ඇයි ඔයාට බඩගිනි නැද්ද? ඇත්තමයි විල්සන් මාමේ හොරු අල්ලන්න ගිහලා මට හරි බඩගිනි. ඔයා නම් නියම වීරයෙක් තමයි මයිකල්. ඒයි ලොක්කා. ඔයාගේ ආමිනවට ගොඩක් ආදරේ වගේ නේද? ආමින කට්ටියම hina වෙන්න. බලන්නකො පොඩ්ඩ කට්ටියම ෆොටෝ එකේ ඉන්න ලස්සන. තාත්තා නම් ඉන්නේ අම්මගේ ඇඳුම පිටින්. මං හිතන්නේ තාත්තා කරපු වීර ක්‍රියාවට සල්ලි එකතු කරලා තෑග්ගක් අරන් දෙන්න ඕන. ඕක ලොකු වැඩක්ද? ඔව් ලොකු වැඩක් තමයි. තාත්තා යාගේ ජීවිතේ පරදුවට තියලායි ඔය හොරාවල්ල ගත්තේ. අනේ දඟයෝ හරි පුදුමයි. මට ඔයා ගැන ඇත්තටම සන්තෝෂයි. මොනවා ගැනද මාග්‍රට් ඔයා කතා කරන්නේ? පුදුම කතාවක් නේ. මම මේ කියන්නේ අර හොරා අල්ලපු එක ගැන. තාත්තා වීරයෙක් නම් පුතත් වීරයෙක් වෙන්න එපාය. මාකලත් ඔයා මොකද්ද මේ විවේකයක් ගැන කියනවා යවුනේ කියන්නකෝ. නෑ පොඩ්ඩෝ විවේකයක් නෙවෙයි. බලන්න ඔයාගේ තාත්තා වීරයෙක් වුණා. ඉතින් මගේ දඟයාත් මට වීරයෙක්. ඉතින් ඒ වගේ කෙනෙකුට ගැලපෙන්නේ මේ මං වගේ ලස්සන කෙනෙක් නේද? අනේ එන ලස්සන කට්ටිය ලෝකේ නැත්තම්. එන්න මේ කොලේ වීසි කළා දානවා. ඔයගේ තාත්තා වීරයෙක් නෙමෙයි නිකම් පඹයෙක්. පඹයෙක්? එයා නියම වීරයෙක්. නෑ පඹයෙක්. ඔයාගේ තාත්තා තමයි ඒ. නෑ මගේ තාත්තා නියම වීරයෙක්. එදා ස්කූල් බස් එක ගිනිගත්ත වෙලාවේ එක ළමයෙක්වත් පිච්චෙන්න නොදී 100 දෙනෙක්ව තාත්තා බේරගත්තා. ළමයි 100යි. එක හොලයි. ඔයා පලාදයි දඟයෝ. හරි ඕගලන්ට මතකද මේ පළාතම ගිනිගත්ත දවස? නෑ අපිට මතක නෑ. මේ කොහෙවත් ගිනිගත්තේ නෑනේ. ඔව් අපේ තාත්තා ඒ ගින්න ඉක්මනින් නියුපින්දා. නවත්තන්න. ඔයගලගේ තාත්තලා ඔය වගේ දේවල් කළේ නැහැ. ඔයාගේ තාත්තා වරායේ බෝට්ටු එලවන කෙනෙක් නේ. අන්න හරි. මගේ තාත්තගේ තමයි වරායේ තියෙන ලොකුම බෝට්ටුව. ඇත්තද? අපේ තාත්තා තමයි මුළු නාවික හමුදාවේම ඩොක්කා. එක බෝට්ටුවයි නාවික හමුදාවයි මේ කලේ ඔයා පලාතයි. එයා මාසෙකට සැරයක් වරායට එන ඔක්කොම වැඩ හරිද කියලා බලන්න. මේ මාසෙට අද තමයි යන්නේ. අපි දැන් ගිහලා බලන්න. පොඩ්ඩක් ඉන්න. මගේ මිත්‍රවරුනි ඒගොල්ලෝ ඔහෙ ගියාවේ. මං ඔයගලන්ට මේ ගහේ මේ කොටස ගැන ලස්සන කතාවක් කියලා දෙන්න. මෙන්න මේ ඇඳලා තියෙන කොටසේ ළඟදීම ලස්සන රූපයක් මතුවෙනවා.
එයාගේ නම මයිකල්. ඇයි ඔය දන්නේ නැද්ද? නාවික හමුදාවේම ලොක්කා. මේ බොරු කියන්න එපා. ඒ මගේ මේ වැඩ කරන්නේ නෑ. දුවන්නයි කිව්වේ මම මෙතනින් එලවන්න ඉස්සෙල්ලා. මං කිව්වේ ඔයාගේ තාත්තා නාවික හමුදාවේ ලොක්ෙක් නෙමෙයි යනවා යන්න. හරි එයාලුත් කෙනෙක් වෙන්න ඇති. අපි ඇතුළට එන්න ක්‍රමයක් බලමුකෝ. කොහොමද ඇතුළට යන්නේ? නාවික හමුදාවේ කට්ටියට කෑම ගෙනාවා. අපිට මේ කෙල්ලිලා ගිය හැකි. අපි කොහොමද කෑම පෙට්ටිය ඇතුලේ බෑලා ඉන්නේ දඟයෝ? අනේ වෙන දෙයක් කළමුකෝ. දැන් මං ඔයාලට පෙන්නන්නම් අපේ තාත්තා නියම වීරයෙක් කියලා. කැප්ටන් මම මයිකල් ස්වේච්ඡා සේවයට ආවේ. බොහොම හොඳයි ආපු එක. එහෙමනම් මේ කොස්සයි බාල්දිය යරගෙන හහපුරා කියලා වැඩ පටන් ගමු. මොනවා කරනවද මන්ද කතා කර ඉන්නවා තවත් ඊගාට මේ වැඩ ඉවරයක් කරනවා. Move it, shake it, shine it, and ship it out, Mitchell. I want us ready for maneuvers by 0900. Aye, aye, sir. Whoa! Hold tight, boys. I'll try my son's laser lasso trick to haul you out. Now, how does he do this? Oh, yeah. Laser power! Oops! Mitchell! You're on anchor polishing detail. Now move it, move it, move it! Hey, we really made it onto the base, Dennis. I wonder where my dad is. Who cares? Wonder where the root beer truck is. There's my dad. Hey, Dad, over here. He can't hear you from here. Then we'll have to go out there. Come on. Dennis, you know, I'm not even allowed to get in my dad's boat unless I put on my duck floaties. Joey, don't ever say duck floaties around a Navy base. Besides, they're called wife preservers. Because when the dads are fishing, the wives wear these in case there's a big fish on the line that tips the boat. On aboard, who's going aboard? All right, men. Today we'll be testing the Navy's new hide-and-seek tracking system. Our artillery will try and locate these targets and blow them to smithereens, no matter where we place them at sea. Got it? Get it? Go! Let's haul anchor, men! Huh, that's funny. I could have sworn I heard Dennis. Gotta start using a stronger sunscreen. Whoa, check this out, guys. They got their own arcade. My dad will give us some quarters as soon as I find it. Oh, wow, this thing doesn't need quarters. Dennis? Joey? What are you doing here? I could get into big trouble for this. You can't get in trouble, Dad. You're head of the Navy. Head of the... No, I'm not, son. But I thought you... Whoever told you that? You're not head of the Navy? Boy, oh boy. When Chuck finds out, you might as well move out of the neighborhood, Dennis. Dad, could you tell Chuck Millman you are in charge around here? That wouldn't be right, son. Look, I'm proud of what I do here, but I'm not in charge. Okay, forget the Navy thing. It could still work out for me if you tell Chuck you're really Laser Man. No, Dennis. Now stay out of sight. How about Bad Guy? Mitchell! Uh-oh. Keep it down in there, boys. I want you on tree detail. Give my palm a regulation trim. Move it, move it, move it! Sir, yes, sir. I found this tree when it was nothing but an orphan sapling on a South Sea island, Mitchell. It's my pride and joy. So no slip-ups.
I love the smell of palm trees in the morning. Yes, sirree, the open sea is the life for a man. Salt in the air, spray in your face, kids in your lifeboats. Let's get out of here, Joey. Kids in my lifeboats? Stowaways on board! MP after them! Oh, Dennis. Quick, in here. Now, don't worry about a thing, Joey. With these uniforms, we'll blend right in. How, Dennis? We look like snowballs with legs. Just loot and everything will be fine. Dennis! 2 things to remember, Joey. Stay close and don't try marching. Now, what button starts this thing? Let the games begin! Wonder where your dad went. I don't know. I'll keep a watch this way, and you keep a watch that way. See him? Nope, you. Nope, you. Nope. Joey? Yeah? Didn't these branches used to be up in the tree? Dennis, what have you done? Oh, no, you've ruined the captain's tree. What am I going to tell him? Fall came early this year? Mitchell, where are you? Quick, Joey, we gotta hide. Join the search. There's 2 stowaways on board. They could be spies. And when I find out who's responsible, they'll be court-martialed. What's that? I don't know, sir. Hiya. What's this, Mitchell? I can explain, sir, somehow. Uh-oh, Dad. Maybe I should call Mom and tell her not to hold dinner. I got a feeling we're about to be court-marshmallowed. Mitchell! What are these scalawags doing aboard my Navy destroyer? Well, sir, you see, there was a... Dennis is my son, sir, and that's his friend Joey. Mitchell, I'm bringing you up on charges for this. Hey, you can't yell at my dad like that. Dennis, please. He's a hero. He catches prowlers in my mom's nightgown. He can make squishy sounds under his armpit. Show him, Dad. That's enough, Dennis. I'll take full responsibility for anything that happens while Dennis is aboard, sir. All hands on deck. All hands on deck. We're under attack. What? Attack? Except that, sir. I'd rather not be responsible for that. Who could be attacking us? We're the U.S. Navy. Boys, put these on and stay low. Better get one for Chuck, too. Chuck? Chuck's here, too? Down to the arcade. Well, there's no arcade. Wait, the war room. Chuck's in the war room. Oh, Dennis, the war room. They have the coolest names for stuff in the Navy, huh, Joey? Yeah, I'm gonna ask my mom if I can have my next birthday party here. Take that! And that! Artillery systems locked on automatic. Prepare to fire at all hide-and-seek targets. Must have lost. Oh well, wonder what Mitchell's up to. What the blazes is going on? Who could be attacking us? Prepare to search and destroy all hide-and-seek targets. Gadzooks! All the hide-and-seek targets are still on board! Clear the decks! Ako'y boleh. Percaya ini bola di kena tunat na mawin na ako ini. Hoy amala. තප්පර 20යි. මෙන්න අර බෝල ටික මෙතන. තප්පර 18යි. පුතේ, ඕවා මට දෙන්න. තාත්තේ, අන්න අනිත් බෝලේ අරය ගාව. ඒයි අපි මෙහෙ. කාලතොක්ක ස්වයංක්‍රීය පාලනය නිසා බෝම්බ තියෙන තැන් වලට ප්‍රහාර එල්ල කරනවා. තව තප්පර 10යි. Michael, ඔයා විදි කරනවා. පුතේ, ඔය බෝලේ හයියෙන් එවන්න. ඔන්න ඔන්න බෝලේ එනවා.
පිනිතුළු කළු පසු කලමින් පණ්ඩුවක් කෙවෙනවා. අනිත් බෝල ඉක්මනට එවන්න. අනිත් බෝම්බේ තිබෙන තැනට ප්‍රහාර එල්ලවන්නයි සූදානම් වෙන්නේ. වීසි කරන්න පුතේ. වීසි කරන්න. මොකද්ද? එයාට ඇහෙන්නේ නැතුව ඇති. පුතේ, ඔයාලා ඉක්මනට ඇවිල්ලා මේකට නගින්න. මං ළමෙන් තොඹුවක් දාලා අල්ල ගන්න. හරි සුපර් තාත්තේ. කාලතොක්කු පාර දීමට සූදානම්. ඔයාට කරදරයක් නෑනේ? නෑ දඟයෝ. ඔයාගේ තාත්තා නම් ඇත්තටම වීරයෙක් තමයි. එයා නොඉතින්න මං ඉවරටම ඉවරයි. ඔව් මං කිව්වේ තාත්තා වීරයෙක් කියලා. තමයි නේද පුතාලා තින් වැරද්දක් වුණා නම් මම අගකින් බාර ගන්නවා. පිස්සු දමයා. ඔයා කරේ දැනට සුදුසු විදියට නුවණ පාවිච්චි කරපු එක. මේ හින්දා මං ඔයාගේ නම දාලා පත්තරේ ඉස්තරයක් දානවා. එහෙමනම් දැන් වැඩට බහිමු කෙලින්ම යන්න යන්නේ නැහැ කියලා යන්න කිව්වම යන්න. විල්සන් නන්දේ විල්සන් මාමා ගාව ගම් මෙහෙම තියෙනවද දන්නේ නැහැ මට මේ පින්තූරය අලව ගන්න. ඇති පුතී අන්නාගේ මොනවද අලවලව ඉන්නවා. ෂා හරි ලස්සන නැවක්නේ. ඔයා දන්නවද මම දැන් නැව් ගැන ගොඩක් දේවල් දන්නවා විල්සන් මාමේ. අපරාධේ ඔයාගේ නැව බෝතලේ ඇතුලේ දාලා තියෙන්නේ. මම මේ වැඩේ මාස 7ක ඉඳන් කරන්නේ දඟයෝ. ඕන් දැන් මේ නූලෙන් ඇද්දාම නැවේ කුඹ ගහ කෙලින් වෙනවා. විල්සන් මාමේ මට අර නැවේ ලොක්ක පොඩි තෑග්ගක් දුන්නා. හරි මම මගේ වැඩේ කරගත්තා. ඔයාට ගොඩක් ස්තුතියි විල්සන් මාමේ. මං යනවා. අයියා මගේ නමට වෙච්ච දේ. හරි මහත්තයෝ අඬන්න එපා. එයා ඔයාගේ බෝතලේ පිළි නෑ. දඟයෝ අද අපි මොකද කරන්නේ? හරි. ඉස්සෙල්ලා මේකෙන් පාරට පයිමුකෝ. අයියෝ, ඔයා බයද? බය වෙන්න එපා. ඉස්සෙල්ලා මං පයින්නම්කෝ. මේකනේ වැඩේ. අද අපේ ඉස්කෝලේ නිවාඩුනේ. විල්සන් මාම මොකද දන්නේ කරන්නේ අල්ලපුවද්ද? ඕව ගණන් ගන්න එපා විල්සන්. පොඩි ළමයි පොඩි කාලේදී ඔහම තමයි. පොඩි ළමයි එහෙම වෙන්නේ නැති. ඒත් මේ ළමයා මයික පුදුම තරහක් නේ තියෙන්නේ. කවදා හරි ඔය කොල්ලා මාව පරලෝකෙට ඇරලා නවතින්නේ. ඕන්න අහ ගන්නවා. මම මේ ටෙලිවිෂන් ඇන්ටනාව අපේ වහල උඩ හයි කරනවා. ඔයා ගිහලා අපේ කාර් එක එහා පාරේ නවත්තන්න. ඇහුණාද මං කියපු දේ? ඈ? ඒ මොකටද විලි එහෙම කරන්නේ? එතකොට දඟයා හිතයි අපි දෙන්න ඈත පළාතකට ගිහිල්ලා කියලා. එතකොට මට පුළුවන් මැච් එක නිදහසේ බලන්න. ඇන්ටනාව වහන්සේ හයි කරා. පොඩියෙන් වුණත් රවට්ටන්න ඕන. කොහමද මගේ ටිකිරි මොලේ ඈ? කොහොමද විල්සන් මාමේ? වහල ඉලක්ද? හිලා? ඔතනින් බහින්න කියලා කිව්වේ මං. Henry, I think Dennis is up. Oh, don't worry, dear. If he was up, we'd know it. Wow! A radar dish for when me and Joey play Top Gun. You are the greatest, Mr. Wilson. From now on, you could use our door. It sticks a little, so you gotta slam it kind of hard. Like this. Oh no! Wait till I show Joey the... Whoa! Nice jump! But you should be careful, Mr. Wilson. You could fall from your petunias. Mitchell! I think he's up now. I tell you, Mitchell, that boy of yours is a menace.
Other neighborhood kids don't come over when I'm sleeping and tamper with my eyelids. Other neighborhood kids don't use my weed whacker to give the neighborhood dogs a haircut. What? This just in, there's been a breakout at the state penitentiary. 2 escaped convicts are believed to be in the vicinity of Midvale. Anyone spotting them is asked to contact the police immediately. They are extremely dangerous. You see that, Mitchell? And they're choir boys compared to you-know-who. Boy, Mr. Wilson sure is mad about something. Yeah, I haven't seen that vein in his neck do that wiggly little dance since I used his garden hose for a bat rope. I'll keep him away from your place from now on, George. I promise. And here you go. Good as new. Yeah, don't forget our old college is playing in the biggest game of the year tomorrow. And not even Dennis is going to cause me to miss a second of it. I remember my college days like they were yesterday. My old fraternity, Beta Pi Pi. Great Scott! I was in the Beta Pi fraternity in my day. Class of... well, never mind. But I was a Pi guy. Hoo, ha, hey, ah, hoo, yeah! What's a fraternity, Mrs. Mitchell? Well, it's kind of like a club for big kids, Joey. They have all kinds of secrets and love playing practical jokes on each other and things like that. Hey, we should start a secret fraternity of our own, Joey. Okay, but I'm not doing that ants in your pants dance. George, what would you say to putting together a mini pie reunion? Why, you know, I haven't seen the Hook in years. Who's the Hook? he was the biggest practical joker in my fraternity house, boys. Oh, he got that nickname because he could hook food right off your plate while he distracted you with a whoopee cushion or an exploding cigar. Ha, ha, ha. Wow. Is he gonna come here and blow things up, Mr. Wilson? What? No, Dennis. But I am going to see if I can track him down. Beta Pi! Beta Pi! I'm a pie guy till I die! පන්න පුළුවන් මොකක් කර දෙයක් හොයාගන්න පුළුවන් වෙයි අර ගෑරේජ් එකෙන් ඒක නම් හොඳ අදහස තමයි. ඒත් අපිට බොම්මන් වෙනකන් ඉන්න සිද්ධ වෙනවා. නෝනේ මට පේන්නේ හොරෙන්ද කොහෙද ඇවිල්ලා? මටත් පේන්නේ ඒ වගේ අර හිරෙන් පැන්න දෙන්නද දන්නේ නැහැ. එහෙනම් පොලිසියට කියමු. මොන්න මොනවද දන්නේ නැති ඉන්නේ. හරි මෙන්න හොඳ එකක් හම්බුණා. අනේ අප්පා ඉරගෙදර කිට් එක මාරු කරලා මෙතනින් ෂර්ට් එකක් දාගමු. වටේ යනවා. අන්න තාත්තා නැගිටලාද කොහෙද? අන්න කොක්ක ඇවිල්ලා. මං හිතන්නේ මේගොල්ලෝ විල්සන් මාමායි තාත්තව වීලුවට බය කරන්න හදන්නේ. හරි ඉන්නකෝ මං ඔයගලන්ට හොඳ වැඩක් කරන්නම්. කටමානවද නැත්තම් දත්තික බඩටද? හෙල්ලෙන්න එපා. මං වෙඩි තියනවා. මේ අල්ලපු ගෙදර විල්සන් මාමනේ. ඒකත් ඇවිල්ලානේ මේ මහ රෑ. එකක් කියන්නම් අපි දෙන්නට දෙන්න අඳුරන්නේ නැති විදියට ඉමු ඈ. එහෙම ෂෝක් නේ. හරි ෂෝක් නේ. එතකොට මේ ඔයත් කරන්නේ සෙල්ලමක්ද විල්සන් මාමේ? ආව් සෙල්ලමක් තමයි. අපි දෙන්න කවදාවත් මුණ ගැහිලත් නැහැ, අඳුරන්නේ නැහැ, කවදාවත් දැකලත් නැහැ. අතටම අවු වුණා. එන්න අන්න පොලිසියෙන් ඇවිල්ලා. මං හොරෙක් නෙවෙයි. සුදු පුතේ මේගොල්ලන්ට කියන්න මං විල්සන් මාමා කියලා. ළමයා මෙයාව දන්නවද? බලමු පොඩ්ඩක් ටෝච් එක ගන්න. අනේ නෑ මෙයාව නම් දන්නේ නෑ. ළඟ මොකද්ද මේ කරේ? මොකද පුතේ උනේ? මොකද අර විල්සන් මාමා පොලිසියෙන් අරන් ගියේ? ඒක සෙල්ලමක් තාත්තේ.
පොලිසියෙන් ඇහුවා මං කිව්වා දන්නේ නැහැ කියලා. ඇයි? මොකද ඔහොම බලන් ඉන්නේ? බලන් ඉන්නේ. පින් සිද්ධ වෙයි ඔය දරුවා ගිහිල්ලා දැන් නිදා ගන්නවා. බල්ලටත් එක්ක කිව්වේ. බලන්නක තාත්තට මොන වෙලාවද? Times like this is you got no one else to blame, Ruff. Boss, let's get out of town tonight. Hey, not so fast. Let's lie low in that vacant house. We're not through with this town yet. Martha, Dennis has turned me into a total wreck. Oh no. If that's the tow-headed terror, tell him I'm still in jail. Hiya, Mrs. Wilson. Oh, hi, Dennis. George isn't up yet. Well, I came to tell him I'm sorry he got sent up the river last night 'cause of me. Oh, I'm sure he forgives you, Dennis. After all, you were only doing what he asked. Well, anyway, I picked him this flower for his garden 'cause I know how digging in the dirt calms him down a lot. Oh, how nice. I'll give it to him as soon as he gets up. Tell Mr. Wilson I'm gonna let him sleep as long as he wants before the big game. See ya! Yow! Boy! I tell you, that boy is going to make me old before my time, Martha. Weeds! Come on, Joey. Let's go find some Trinity secrets of our own. Holy cow! Hey, Joey, you know how Mr. Wilson says bald as a baby's bottom? Well, he just went out and bought some fake hair. If I look older than the Hook when he comes here today, he'll never let me hear the end of it, Martha. Oh, George, you look fine. Where'd Mr. Wilson's real hair go anyway, Dennis? Don't you know anything? Joey, your hair goes back down into your head when you get old. No way! That's why Mr. Wilson gets confused a lot. The hair tangles his brain. Yeah, Martha, does this toupee make me look younger than the other one? Martha? Yeah, Martha! Hi, I'm Mr. Wilson. You don't sound like Mr. Wilson. Yes, I do. This is what I say when I pick up the newspaper. Oh, mercy sakes, preserve me, Martha. Uh-oh. Hide! The heck with it! I'll wear the thickest doggone toupee I bought! Taking the cat for a walk, George? Yeah, what cat, Martha? Where is Dennis? I just know he had something to do with this. Boy, Mr. Wilson sure hit the roof when he found that cat on his head. Yeah, I guess it's a good thing he doesn't have his... කොහොමද දඟු? මයි මගේ බබයි එක ගමනක් යන්නේ නේද? හපෝ ඊට වැඩිය මට හොඳයි කියලා මූදේ පයින් එක. ඒයි ඔයගොල්ලෝ මොකද කරන්න හදන්නේ? අපි දෙන්න කයියක් හදන්න යන්නේ. ඔයා දන්නේ ඒකට ඔලල හසුත් තියෙනවා. අපිටම කියලා ගේකුත් තියෙනවා. ගියා? හරි. එහෙනම් ඒ ගෙදර අම්මා මම තමයි. තාත්ති මෙන්න මෙයාව ඉඹින්න. මෙන්න මෙයාව ඉඹින්න. එන්න. අපේ රැස්වීම තියන්නේ මේක තමයි නියම තැන. අපි කට්ටිය එකතු වෙලා මේ ගේ ලස්සනට සුද්ධ කරමු. මම මේ ගේ ලස්සනට සරසලා කසාද බැඳලා ළමයි බලා ගන්නවා. හපෝ ඒකට තව ගොඩාක් කල් තියෙනවා. මොකක්ද ඒ සත්‍යේ? කොල්ලෝ කිරිටියෝ වගේ පල්ලෙහා පොඩි සෙල්ලමක් දානවා. හරි මම කියන්නද අපි කට්ටිය එකතු වෙලා මේක පල්ලෙහාට අදිමු. මේ දෙන්න කවුද කියලා දන්නවද? මේ දෙන්න විල්සන් මාමගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා යාළුවෝ දෙන්නේ. මේ දෙන්න ඊයර නැවතලා හිටියේ විල්සන් මාමලා ගෙදර. මං හිතන්නේ ඔය දෙන්නත් ඒ දින පාටියට එනවා ඇති. හැබැයි ඉතින් තාමත් මෙතන ඉඳලා හරියන්නේ නැහැ.
අයියේ මේ පොඩි හාතියා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඕන් ඔයාටවත් තේරෙනව නම් කියලා දෙන්නකෝ. ඔඩයා මං ෂේප් කරනන් ඉන්නවා. ඔයාට එනන් තේරුණා හිච්ච පුතේ අපි ඊයර කරපු ඊලෝ මොකද්ද කියලා නේද? මට තේරුණා. තේරුන්නේ නැත්තේ අපේ තාත්තට තමයි. ඒක නෙවෙයි මාමේ. ඒක නෙමෙයි පැටියෝ. ඔය පාටියට ගොඩාක් කට්ටිය එනවද හෙට? අපෝ යෝ මාමේ, ඒ පාටියට ගොඩාක් කට්ටිය එනවා. ඔය කොක්ක ගලවලා මට අත පෙන්නන්න පුළුවන්ද? මේක නෙමෙයි මං කියන්නම් වැඩක්. ඕගොල්ලත් අපේ කල්ලියට බැඳෙන්නකෝ. බයි. චොක්කදී ඒගොල්ලන්ගේ කල්ලියට දැන් අපිව බණ්ඩ ගත්තා. දැන් අපිටත් කල්ලියක් තියෙනවා තාතා. අපි ඒගොල්ලන්ට මොනවා හරි දෙමු. මං කියන්නේ අපි හැමෝම යාළුවට ස්තුති කරලා ලස්සන ලියුමක් එවමු. අයියෝ ඔයා කිව්වොත් ඉතින් ඔහොම දෙයක් තමයි. හරි මං ඕගොල්ලන්ට කියන්නේ නියම වැඩක්. අපි මෙහෙම කරමු. ඒගොල්ලෝ විහිළුකාරනේ අපිත් ඒගොල්ලන්ට හොඳ විහිළුවක් කරමු. එන්නත් කියන්න. මං කරන්න නෝනේ වෙලාවකටත් අර කොක්ක අපේ ගෙදර මැච් එක බලන්න එන්න නැති. මොකද විලි ඔයා වෙනදටත් වැඩිය අද සන්තෝෂෙන් ඉන්නේ? නෝනේ දන්නවද දඟයාට කිසිම දඟ වැඩක් කරන්න බැරි විදිහට මං වැඩ සලස්සලා තියෙන්නේ. ඒකේ මොන බොත්තම එබුවත් අපේ ටීවී එකේ channel මාරු වෙන්නේ නෑ නෝනේ. අනිත් එක මම මේ ඉඳගෙන ඉන්න පුටුව එයාට ඇවිල්ලා එහාට මෙහාට ඇල කරන්නත් බෑ. දැක්කනේ වගේ මොලේ මං එතකොට කූල් එකේ මෙතන ඉඳගෙන මැච් එක බලනවා. මගේ මොලෙන් කරපු තවත් වැඩක් තමයි මේ බිස්කට් වලට ගම්බිරිස් එකතු කරපු එක. කෑවත් හායි. ලැජ්ජ නැද්ද විල්සන් පොඩි උන්ට එහෙම කරන්න? ආපෝ නෑ කිසිම ලැජ්ජාවක් නෑ. විල්සන් මාමේ මොකද මී එක්ක ත්‍රිංගලාද? නෑ පුතේ මැච් එක බලන්න ඉස්සෙල්ලා මම මේ ටීවී එකට පොඩි රිපෙයාර් එකක් I'll be quiet as a church. Whoa. This tastes okay to you, hot dog? Dennis, don't tease the cat. Dennis! Ooh. Dennis, you've made the cat sick. Okay, I'll watch cartoons. Your TV's busted, Mr. Wilson. No, Dennis. The TV works better than it ever has before. Your recliner's busted, Mr. Wilson. Whoa. Ah! Dennis! Nope, your recliner's fixed. But your TV's busted for sure now. What on earth? Martha, now I gotta go borrow the TV from the garden club. Thanks to Dennis. Guess I blew it, huh? George brought this on himself. I know just how to make it up to him. Be right back, Mrs. Wilson. Welcome to Mr. අපි දැන් විල්සන් මාමලා ගෙදරට ආවා. ඕගොල්ලන්ව දැක්කම විල්සන් මාමට ගොඩාක් සන්තෝෂිත වෙයි. ටීවී එකත් අමතක වෙයි. කාර් එක ගෙදර නෑ කියලා දැනගත්තම තමයි තේරෙන්නේ. හැන්ඩිත් ගත්තයි නෑ. ඔන්න. දඟයෝ පුතේ කවුද මේ කට්ටිය? විල්සන් මාමගේ පන්ති යාළුවෝ වගේ. කනවා බලන් ඉන්නකෝ. කනවා තමයි. නැතුව ලෙව කනවා කියලා හිතුවද? පුතේ මට නම් පේන්නේ මේ උදේ දෙන්න කියන්නේ බොරු වගේ. අයියෝ අපි තුන් දෙනාම එකම ස්කෝර් ඉගෙන ගත්තේ. මේ ඇත්තම යන්නේ. ඔව් අපි ආව දන්නේ කොණ්ඩේ තියෙන කාලේ ඉඳන්. අනේ ඔය ඇත්තමද? ඒකනේ මම කිව්වේ. විල්සන් මාමා දවසක් දා මගෙත් එක්ක කිව්වා මේ කොකු මාමා ගැන. මේගොල්ලන්ව හොඳට අඟුරනවා. ෂාව විතරයි මොනවද කිව්වේ නෑනේ. විල්සන් මාත් එනකන් අපි ගිහලා මොනවද පීලේ. මම බොන්න අරන් එන්නම්. කාරේ එකකට කමක් නැද්ද? කමක් නෑ. කමක් නැත්නම් කමක් නෑ. අනේ මේ පොඩ්ඩක් ඉන්නකෝ. බය වෙන්න එපා විල්සන් නැන්දේ. මං ඒගොල්ලන්ට කඩේ තියෙන තැන පෙන්නන්නම්. මාමේ ඔන්න ඔහොම කෙලින්ම යන්න.
ඇත්තද? හොඳමයි හිච්චි පුතේ. ගේට්ටුව ඇරලා තියෙන්නේ. බොහොම ස්තුතියි. යන්. අනේ අයියා මම බස් එකේ ඉන්න මාව දාලා යන්න. කිඹුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ. ඔන්න දෙන්න එනවා. ඒයි අන්න මගේ කාර් එක ගෙනියනවා අර. ගණන් ගන්න එපා විල්සන් මාමේ. අපි කට්ටියම එකතු වෙලා අර කොක්කට වීලුවක් කරන්නේ. අනේ ඔය කොක්කා නෙවෙයි. ඔය හොරෝ පොලිසිය පොලිස්. වැඩේ වැරදුනා වගේ. අහගන්න අපේ ප්ලෑන් වෙනස් කරන්න එනවා. ළමයා ඔය බයිසිකලේ මට දෙන්න. අර පැත්තෙන් ගියොත් ඉක්මනට ගියයි විල්සන් මාමේ. බයිසිකලේ පදින්නේ ඔයාද මමද කියන්න එක. කිඹුල බනිස් මේ සීනි බනිස් කතා කරන්නේ. ඉක්මනට මාර්ග පාදක ටික දාන්න. කට්ටියම ලෑස්ති වෙලා ඉන්න. බනිස් කන්න පුළුවන් පාස්සේ. අපි ලෑස්ති සීනි බනිස්. සීනි බනිසුත් ලෑස්ති. කල් බනිතුත් ලෑස්ති. මේ ඕදේෝ මම මොනවා වගේ බලන් ඉන්න නැතුව බහැලා අර පාරෙන් පැනගමු. මේ අයියා ඕවට එන්න බෑ මං කැමති නෑ. පොලිස් මාවලා එනවා. Kimbula bunny, sini bunny, scream bunny. Wasn't that the funniest joke ever? Fine job, kids. We've been after these escaped convicts for 2 days now. Huh? What? Convicts? There'll be a big reward for you. All right! Dennis? I don't know what to say. They would have escaped without your great practical jokes. Wow! Beta pie! Beta pie! Beta pie, and that's no lie! Beta pie and that's no lie! Hey, Mr. Wilson! What is it now, Dennis? Is my flower gonna hold up in here? It could die. Dennis, that's not... that is to say, come on, we've got work to do. Hurry back, you old whoopee cushion. Second half's about to start. Yeah, I've been saving a spot for it, Dennis. What about right here, Mr. Wilson? Yes, well, Dennis, I think I'd prefer to put it right there. It's gonna be the best flower here. Now, what do you say we get in there and root for the home team? What's this for, Mr. Wilson? Don't touch that, Dennis!